අයිබෝවන් කොහොමද තින් ඔයගලන්ට? ඔයාලා දන්නවද? අද අපේ අක්කගේ දුවගේ 21 වෙනි උපන්දිනේ. අපි ඉතින් අද ආවේ යනවා සර්ප්‍රයිස් කරන්න. මොකද අපි යාට කිව්වා අද පාටියක් ගන්නෙ නෑ. අපි එළියට ගිහිල්ලා අපි කට්ටිය විනෝද වෙමු කියලා. ඉතින් කිව්වා කැමති වුණා. ඒ වුණාට මේ දවස්වල අපිට සීතයිනේ. අපිට සීත නිසා අපි එළියට ගිහිල්ලා අපිට ඒ වගේ විනෝද වෙන දේවල් කරන්න අමාරුයි සීතල නිසා. ඒ වුණාට අපි යාට එහෙම කිව්වා. එයාත් කිව්වා. එයා දන්නෙත් නෑ, අක්කලා දන්නෙත් නෑ මං කේක් එකක් එහෙම අරගෙන එනවා කියලා. ඔන්න ඉතින් අපි දැන් අක්කලාගේ ගෙවල් ගාවට තමයි මේ ආවේ. කාටවත් තාම කිව්වේ නෑ කිව්වනේ. බලන්නකො ඉතින් මෙතනින් හාට කියලා මොකද වෙන්නේ කියලා. අකි මේ කරන්නේ. අකි ගලන්නේ. දැන් ඔමින්ද ඕක අතට ගන්න ඕනේ කේක් එක නෑ මල් හරිද මොයාද මේක කරන්නේ ඒක රස්සරයියා Thank you. ඔන්නදී සිතුට හරිම සතුටුයි. ඉතින් අපි කිව්වා එහෙනම් ගිහලා ඇඳුමක් මාරු කරන් එන්නකෝ. අපි කේක් කපන්න කියලා. ඉතින් ඔය ආවා. අපිට ඇත්තටම දැන් අද හරි සතුටුයි. එයාටත් ගොඩක් සතුටුයි. ඊට පස්සේ ඉතින් ඉක්ුණේම කේක් කපන්න දැනකොට ලෑස්ති කරන්න ඕනේ. පස්සේ ලොකු දුවයි අපේ දුවලා එකතු වෙලා තරස් ගාලා මෙතන ලෑස්ති කළා ඉතින්. කොහොමද ඒ හදිසි ලෑස්ති කිරිල්ල? ලස්සනයි නේද? මමයි චින්තකයි තමයි සිතූ දුවගේ මඤ්ඤයි පඤ්ඤයි. ඒක නම් අපිට ගොඩක් සතුටුයි ඉතින්. Igual tu malah kan dia deve essere acceso. Ne ho fatto vedere? Oh, fatto vedere niente. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Sipini. Happy birthday to you.
Damn it. Happy birthday. Thank you. Come with it. Happy birthday. You. Welcome. Kiki. Ce la fai?
ඉතින් මොනවා කළත් අනිවාර්යයෙන් ෆොටෝ ගන්න එකනේ කරන්නේ. ඒක ඉස්සෙල්ලාම කරගත්ත නැත්නම් අමතක වුණොත් ඒක අපිට ලොකු අඩුවක් වෙනවා. ඉස්සෙල්ලාම ෆොටෝ ගත්තා ඉතින්. Tú eres el imán y yo soy el metal. Me voy armando el plan. Solo con pensar que estás en el pulso. Oh yeah, ya me estoy gustando hacerlo. Vamos, grito. Sube, sube. The end, take it all away from me. Prendi sta foto! Papà bene, sei troppo alta, togli! Pasito a pasito, suave suavecito, nos vamos pegando poquito a poquito. No, tua sorella. Gliela rinepei. ඇත්තටම දෙන්න සර්ප්‍රයිස් එක. මොකද විදාසේ සර්ප්‍රයිස් එක මැද සර්ප්‍රයිස් එක නෙමෙයි. මගේ පුතාව සිදුවට විශ් කරන්න. ඒක ඉතින් හරිම සතුටුයි. Bene. දැන් අදලා ඇත්තටම අද ගොඩක් හරි සතුටු වුණා. මොකද අපේ අම්මටත් මං වගේම තමයි. සින්දුවක් ඇහෙනකොට ඉන්න බෑ ඩාන්ස් කරන්න ඕනේ. එන්න බලන්නකෝ ඉතින්. එයා ඩාන්ස් කරනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ කියලා චුට්ටක් බලන්නකෝ. ඇත්තටම මට සතුටු වුණා. අම්මා වගේම අපි ගොඩක් සතුටු වුණා. මොකද නොහිතපු විදිහට හිතපු නැති තැනකනේ මේ පාඩිය කරේ අපි අද කරන්න ඕනේ කියලා හිතපු දේ මේ කලේ. ඉතින්ට ඕනටත් වැඩිය, හිතුවටත් වැඩිය හරිම ලස්සනට වැඩේ කෙරුණා. ඉතින් බලන්නකෝ අපි අම්මා ලක්ෂණ විදිය දැන්.
ඉතින් අදට මේ vlog එක ඉවරයි. ඔයාලා මගේ vlog එක බලුවත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම සිතුවට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේක බලලා subscribe කරලා like කරලා comment එකක් දාන්න. ආයෙත් ලස්සන දවසකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.